හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. මං ඔයාලට මේ vlog එකක් ගේන්නේ දැන් නම් සති 3-4කින් මාසෙකින් විතර තමයි ඔයාලට මම මේ vlog එකක් ගේන්නේ. මං අද ගෙනාවේ අපි දානයක් දෙන vlog එකක්. අපි දැන් හදන්නේ කට්ලට් හදන්න. දානයක් කිව්වට මේ ලොකු දානයක් නෙමෙයි. හාමුදුරුවෝ නමකට තමයි දානි දෙන්නේ. අපි කලින් දවසේ කට්ලට් ඔක්කොම හදලා තියාගන්නවා කියලා හිතුවා. මොකද පහුවෙනිදා උදේ දානි දෙන්න ඕන හින්දා. මොකද පරක්කු වුණොත් එක වැඩක් නැහැනේ. හරියට වෙලාවට තියෙන්න ඕනනේ. ඒ හින්දා අපි කලින් දවසේ රෑ ඒ කියන්නේ දානි දවසට කලින් දවසේ රෑ මේ ඔක්කොම කට්ලට් ටික හදලා ඔක්කොම කරලා බැද්දලා කරලා හදලා තිබ්බා. මේ ඒ ටිකත් එහෙමම හදලා ඉවර වෙලා ඔයාලට ළමයි එක එක සද්ද බද්ද ඇහෙනවා ඇති ගණන් ගන්න එපා. මොකද මේ දවස්වල වැස්සයි හුලනුයි. ඒ හින්දා වැස්ස සද්දේ සරසර බරබර ගගා ඇහෙනවා ඇති. ඒක ගණන් ගන්න එපා. අපි එහෙනම් බලමු ඊළඟ දවසේ උදේ වෙච්ච අපි හාපෙන්ච ළමයි කුකුලොත් එක්ක කෑම කනවා. එයා ඉතින් කට්ටියත් එක්ක එකතුයි. අපි ඉතින් ඊට පස්සේ හැමම උදෙන්ම ගියා මල් කඩ. මල් මොකද ගොඩක් ඕනේ ඔක්කොම සරසන්න කරන්න මල් වට්ටි වලට. මේ අපි පාට හතකින් තමයි මල් කඩාගෙන ආවේ. මල් කඩාගෙන ඇවිල්ලා අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් යපුවක් සුද්ධ කරා දැහැත් වට්ටියට. ඒකත් සුද්ධ කළා මම දැහැත් වට්ටියත් හැදුවා. ඒ බුලත් කොළ ඔක්කොම සෝදලා කරලා තිබ්බේ. ඒවත් ඔක්කොම තියලා වට්ටියට තියලා ඒ ටිකත් ලස්සනට හැදුවා. ඒ වැඩෙත් ඉවර කරා. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? හරි ළමයි. මම දැන් පළතුරු ටික සුද්ධ කරන්න පටන් ගත්තා. ඒ ටිකත් සුද්ධ කර අපි එහෙනම් ඒ ටික කපාගෙන ඉමු. හරි ළමයි ඔන්න මම දැන් ඔක්කොම පළතුරු ටික කපාගෙන ඉවරයි. මම දැන් යනවා ළමයි හොදගන්න. හායි ළමයි ඔක්කොම වැඩ කරා. පළතුරුත් කපලා බුද්ධ පූජාවක් දැන් ලෑස්ති කරලා ඉවරයි. බුද්ධ පූජා නෑ බුද්ධ පූජාව නෙමෙයි හාමුදුරුවන්ට දානේ ඔක්කොම ලෑස්ති කරලා ඔක්කොම කෑම වලට දාලා මේ වාචන වලට දාලා බෙදලා ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. දැන් තියෙන අපිට ලෑස්ති වෙන්න. මම ටක් ගාලා හොදගෙන ඇවිල්ලා මේ මේක තමයි මම අද අඳින්නේ. මම ටක් ගාලා හොදගෙන ඇඳගෙන එන්නම්. බයි. ළමයි මම දැන් හොදගෙන ආවා ඇවිල්ලා දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. මම ඒත් වීඩියෝස් ගත්තා ඔයාලට පෙන්නන්න. කාමරේ නම් ගණන් ගන්න එපා ළමයි හොඳටම වැනිසලා තියෙන්නේ. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ ළමයි.
අපිට තියන්නේ දැන් පන්සලට අපි දැන් යන ගමන් ඉන්නේ. අපිට දැන් තියෙන පන්සලට ගිහිල්ලා බුද්ධ පූජාව ලෑස්ති කරලා මල් වට්ටි ටිකක් ඒ කියන්නේ පාට මල් වෙනම එහෙම ලස්සනට එකත් හදලා ඒ වැඩ ටික කරගන්න. අපි බලමු එහෙනම්. පන්සලේ තිබ්බ ළමයි බෝගස් ගහක් නෙමෙයි බෝගස් 3-4ක්ම තිබ්බා. ඒක වීඩියෝ එකක් ගත්ත මම ඔයාලට පෙන්නන්න. පන්සලක් කිව්වට ගෙයක් කියන්නේ ගේක තමා තියෙන්නේ. අපි බලමු එහෙනම් බුද්ධ පූජාව ලෑස්ති කරලා අපි මල් සරසන ටික. ළමයි අපි දැන් මල් වට්ටි ටිකට ඔක්කොම පාට මල් වෙනම එහෙම ලස්සනට අහුරගත්තා. අහුරගෙන දැන් බුදු මෙදුර ගාවින් ඒ ටික ඔක්කොම තියලා එකත් හදාගෙන බුද්ධ පූජාව ලෑස්ති කරගත්තා. බුද්ධ පූජාවත් තියලා අපි හදන්නේ ඒ කියන්නේ සෙත් පිරිතක් වගේ හාමුදුරුවෝ අර කිව්වා පිරිත් වගේ ඒ ටිකක්. මෙතන වීඩියෝස් ගන්න බෑ ළමයි. ඒත් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා මම ඔයාලට දාන්න. ඉතිපිසෝ භගවා සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං. හරි ළමයි එතන වීඩියෝස් ගොඩක් ගන්න බෑ. අපි දැන් හාමුදුරුවන්ටත් දානි දීලා හාමුදුරුවෝ දානි වළඳලා ඒ ටිකත් කරලා අපි එතනත් අස්පස් කරගෙන අපි ගෙදර ආවා. ඇවිල්ලා ළමයි ආපු ගමන් අපි කෑවා. අපි කාලා බලන්න මට වෙච්ච වැඩක්. මම ඒක මේ වීඩියෝ එකේ දාලා නැද්ද කොහෙද? අයිස්ක්‍රීම් එකේ වීඩියෝ එකක් ගන්න ගිහිල්ලා ළමයි ඒක වැටුණා. ඔය වගේ වැඩ තමයි මට වෙන්නේ. ඊට පස්සේ හැමම ළමයි හවස වැස්ස අපෝ එපා වෙනවා හොඳටම වැස්ස. ඊට පස්සේ හැමම අපි ගියා හවස 5ට විතර මට මතක විදිහට ගෙදෙට්ට බඩු වගේක් ගන්න ගියා. බඩුත් අරගෙන ඇවිල්ලා ගැහුවා ළමයි සාලේ කණ්ණාඩියක්. සාලේ කණ්ණාඩියකුත් ගහලා රෑට කන්න ළමයි රොටි හැදුවා. වැස්සත් එක්ක රොටි කන්න මරුනේ. රොටිත් හදලා ඒකත් කාලා එහෙමම අපි නිදාගත්තා. මම එහෙනම් අද මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මතක ඇතුව මාව subscribe කරන්න. හරි ළමයි එහෙනම් වෙන බ්ලොග් එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ළමයි ඔයාලට ඊළඟට ඕන බ්ලොග් එක මොන වගේ බ්ලොග් එකක්ද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න මතක ඇතුව. මතක් කරලා අනිවාර්යෙන් subscribe කරන්න. bye එහෙනම්.